අයිබෝවන් ගෙදරමුසුවේ YouTube චැනල් එකට ඔබ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි හැමෝටම තියෙන විශාල ගැටලුවකට පිළිතුරු සොයාගන්න උත්තර සොයාගන්න තමයි මේ YouTube channel එක නිර්මාණය කරලා තියෙන්නේ. ඔබ අපි කාටත් තියෙන ප්‍රශ්නය තමයි ගැටලුව තමයි අපේ නිවහන තුළ ඔබේ නිවහන තුළ ඔබේ නිවස තුළ ඔබේ බිරිඳ හෝ ස්වාමියා ඇතුළු දරුවන් සමග ඔබට සතුටින් ඉන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද? මානසික සුවයක් තියෙනවද ඔබේ නිවහන තුර? ආර්ථික සුවයක් ආර්ථික සමතුලිතතාවයක් තියෙනවද ඔබේ නිවහන තුල කියන කාරණය. ලංකාවේ තියෙන පවුල් සංස්ථා දිහා බලපුවාම පවුල් දිහා බලපුවාම අපි අත්දැකීමෙන් දන්නවා විශාල ප්‍රමාණයක නිවෙස් තුල ගෙවල් තුල මේ කියන ආර්ථික සමතුලිතතාවයක් හෝ මානසික සුවයක් නැහැ කියන කාරණාව. ඉතින් මේකට විවිධ හේතු සාධක තියෙනවා වගේම මේකට උත්තර හොයන්න ඔබ අපි හැමෝම විවිධ තැන්වලට යනවා විවිධ දේවල් කරනවා මේකට උත්තර හොයන්න. සමහර විට අපේ මුළු ජීවිත කාලයම මේ දේ සඳහා කැප කරනවා යොමු කරනවා මේ ගැටලු වලට විසඳුම් සොයන්න. හැබැයි මේ ගැටලු වලට 75ක් 80ක් විතරම විසඳුම් සොයන්න පුළුවන් විසඳුම් තියෙනවා. ඒ සඳහා ඔබ සත පහක්වත් වියදම් කරන්න අවශ්‍ය නැහැ. මේ තමන්ගේ නිවස තුල සමගිය ආරක්ෂා කරගන්නේ කොහොමද? තමන්ගේ නිවස තුල වාසය කරන්න සුදුසු නිවහනක් බවට නිවසක් බවට පත් කරගන්නේ කොහොමද? තමන්ගේ කැදැල්ල තුර සතුට සමාදානය ආරක්ෂා කරන්නේ කොහොමද කියන කාරණාව අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා හැම වීඩියෝ එකකින්ම. අපි සතියකට දෙපාරක් වීඩියෝ එකක් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගෙදරමුසුවේ YouTube channel එක ඔබ අදම මේ දැන්ම subscribe කරලා bell button එක click කරලා all select කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් නිදහස් කර වහාම එතකොට ඔබට notification එකක් මාර්ගයෙන් ඔබට දැනුවත් වීමක් සිද්ධ වෙනවා. ඔබ මේ ගෙදරමුසුවේ YouTube channel එක බලන්න. මේකෙන් ඔබට පුළුවන් මේ ගෙදරමුසුවේ YouTube channel එකෙන් අපි කියන වීඩියෝ වලින් ඔබට පුළුවන් ඔබේ නිවහන තුල සතුට සමාදානය සැනසීම ළඟා කරගන්නේ කොහොමද කියලා කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව පුංචි පුංචි වෙනස්කම් කරලා ඔබේ නිවහන සුව පහසු සැනසීමක් තියෙන කැදැල්ලක් බවට පත් කරගන්න හැකියාව තියෙනවා. ඔබ මේ වන විටත් ඒ සඳහා විශාල මුදලක් වියදම් කරගෙන ඇති විවිධ තැන්වල ගිහිල්ලා විවිධ දේවල් කරනවා ඇති. ජ්‍යොතිෂය කියන්නේ ජ්‍යොතිෂයේ පස්සේ ඔබ ගිහිල්ලා ඇති. ජ්‍යොතිෂය කියන්නේ නිවසකට අවශ්‍ය දෙයක්. හැබැයි සීමා සහිතව තමයි අපි ඒවත් එක්කත් යන්න ඕනේ. ඒ වගේම গুপ্ত විද්‍යාත්මක ක්‍රම පසුපස ඔබ අනන්තවත් යනවා ඇති. මේ වන විට ඔබ හෙම්බත් වෙලා ඇති එවැනි දේවල් කරලා මේවා කවදාවත් එකකින් දෙකකින් නවතින දේවල් නෙමෙයි. මේවා මිනිස්සුන්ගේ ආර්ථික උත්පාදන මාර්ගයක් නැත්නම් මුදල් උපයන බිස්නස් බවට දැන්පත් වෙලා තියෙන්නේ গুপ্ত විද්‍යාත්මක දේවල්. ඉතින් ඒ වගේ මිදිලා ඒවා සමහර දේවල් තියෙනවා গুপ্ত විද්‍යාත්මක ගලප ගන්න ඕන දේවල් තියෙනවා. අපි මේ දේවල් මේ channel එකෙන් කතා කරනවා. අනවශ්‍ය දේවල් වලින් මිදලා ඔබේ මුදල් වියදම් නොකර ඔබේ මුදල් සතයක්වත් වියදම් නොකර ඔබට මුදල් ගලාගෙන එන්නේ කොහොමද කියන දේවල් අපි බලාපොරොත්තු වෙනවා මේ channel එක හරහා ඔබට පැහැදිලි කරලා දෙන්න. හරි එහෙනම් අද පළවෙනි වීඩියෝ එකේදී අපි බලමු ඔබේ නිවස ඔබේ සතුට සමාදානය රජයන තැනක් බවට පත් කරගන්නේ කොහොමද? මානසික පීඩනයෙන් තොර ස්ථානයක් බවට පත් කරගන්නේ කොහොමද? ඔබට මුදල් මේ ගැටලු ඇති නොවන ආකාරයට මුදල් ගලාගෙන එන ආකාරයකට ඔබේ නිවස සකස් කරගන්නේ කොහොමද? සතුටින් ජීවත් වෙන්න පුළුවන් සුදුසු ස්ථානයක් බවට ඔබේ නිවස පවත්වා ගන්නේ කොහොමද කියන කාරණේ පළවෙනි පියවර විදිහට අපි අද ඊටම වැදගත් දෙයක් ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනිම කාරණය තමයි මේ කාර්යයේදී ඔබ නිවස තුල භාවිතා කරන වචන. මේ වචන තමයි ඔබට පෙරලා හොඳ හෝ නරක විදිහට හමු වෙන්නේ පැමිණෙන්නේ ඔබට ලැබෙන්නේ. ඒක නිසා ඔබ අධ්‍යයනය කරලා බැලුවොත් ස්වයං අධ්‍යයනයක යෙදিলা බලන්න
මේ වීඩියෝ එක නරඹන ගමන්ම ඔබ හිතලා බලන්න ඔබ ඔබේ නිවස තුළ ඔබේ නිවසේ ඉන්න සමාජිකයන් එක්ක ඔබ කොයි ආකාරයටද කතා බහ කරන්නේ ඔබට නිතර කේන් තියෙන කෙනෙක්ද ඔබට ඉවසීමක් නැද්ද එහෙම නැත්නම් අනිත් අයත් එක්ක මම මේ කතා කරන්නේ ඔබ සියලු දෙනා ගැන තමයි මම මේ කියන්නේ ඔබේ නිවස තුළ ඔබ යහපත් වචන නෙමෙයිද භාවිතා කරන්නේ දවසේ පැය 24ක් ගත්තාම මේ පැය 24 තුර ඔබ ඔබේ නිවසියන් සමග සාකච්ඡා කරද්දී කතා බහ කරද්දී හැසිරෙද්දී ඔබ වැඩිපුර භාවිතා කරන්නේ අයහපත් වචනද යහපත් වචන භාවිතා කරනවා අඩුයිද එහෙමනම් මම මේ කියන්නේ එවැනි අයට එහෙමනම් ඔබ වහාම ඒ දේවල් වෙනස් කරගන්න අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඔබේ හිතට ගන්න ඔබ භාවිතා කරන අයහපත් වචන නවත්තනවා කියලා එහෙම හිතලා ඔබ හැම අවස්ථාවකම ඊටමත් යහපත් වචන භාවිතා කරන්න සිනාමුසුව ඉන්න උත්සාහ කරන්න ඔබේ නිවැසියන් සමග ඔබේ සහෝදර සහෝදරියන් එක්ක අම්මා තාත්තා එක්ක දූ දරුවන් එක්ක සතුටු සාමීචයේදීලා ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරනකොට ඊටාම ඉවසීමෙන් සාකච්ඡා කරන්න කේන්ති ගන්නෙ නැතුව ඔබ කතා කරන වචන හරි සුහදශීලී කෙනෙකුට අහගෙන ඉන්න පුළුවන් ප්‍රියමනාප වචන භාවිතා කරන්න පුරුදු වෙන්න මේක තමයි පළවෙනි පියවර ඔබේ නිවස යහපත් නිවසක් ලෙස බල ගන්නවා ගැනීමේදී මේ දේ කරන්නේ නැතුව අපි අනිත් දේවල් වලට ගියාට කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා පළවෙනි පියවර විදිහට ඔබ භාවිතා කරන වචන යහපත් වචන භාවිතා කරන්න පුරුදු වෙන්න. right අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා මේ අපි මේ විදිහට බල ගන්නවා ගැනීමට පළවෙනි පියවර තබපු ඔබේ නිවසේ ඊළඟ දෝෂයන් ඔබේ නිවස තුල තියෙන ඊළඟ දෝෂයන් වළක්වා ගන්න කොහොමද ඒවා මගහරවා ගන්න ඊළඟ පියවර දෙවනි පියවර විදිහට අපි මොකද්ද කරන්න ඕනේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පටන් ගන්නකොට කිව්වා වගේ අපේ YouTube channel එක ගෙදර මුස්වේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔබට notification එකක් මාර්ගයෙන් ලැබෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක බලන්න අපිට මොකද්ද ඊළඟට කරන්න පුළුවන් දේ ඔබේ නිවස සාර්ථකව බල ගන්නවා ගන්න. බොහොමත්ම ස්තුතියි. හමු වෙමු නැවතත් ඊළඟ වීඩියෝ එකෙන් ගෙදර මුස්වේ වැඩසටහන තුලින්.